ආයිබෝන් සුබ දවසක් හැම දිනාටම මම මේ වීඩියෝ එක කරන්නේ විශේෂ දැනුම් දීමක් කරන්න. ඉතින් ගොඩක් අය මට කතා කරලා පහුගිය දවස් ටිකේ ඇහුවා ඇයි මම මේ ප්‍රෝකයා එක ගැන දැන් කතා කරන්නේ නැත්තේ සද්දයක් නැත්තේ ඇයි මොකක් හරි බලපෑමකට ලක් වුණාද කවුරු හරි බලපෑමක් කළාද ඔය වගේ දේවල් මගෙන් ඇහුවා. ඇත්තටම එහෙම බලපෑමක් කළා මාව නවත්තන්න බෑ. එහෙම බය නම් එහෙම කතා කරන්නෙත් නෑ. ඉතින් මම සද්ද නොකර හිටියේ මම කරන්න ඕන දේවල් ටික කරලා තිබ්බේ. ඉතින් එතනින් එහාට වෙන්න ඕන දේවල් ටික හරි වෙලාවට වෙනවා කියලා මම දන්නවා. ඒක නිසා සද්ද නොකර හිටියා. දැන් චමුදිත මහත්මයාත් එක්ක මම කරු ප්‍රෝග්‍රෑම් එකට කමෙන්ට් බර ගාණක් දාලා තිබ්බනේ. ඒ ප්ලෑන් කරලා දාපු කමෙන්ට්ස් මට බැනලා කමෙන්ට්ස් දාලා තිබ්බා. ඉතින් මම ඒවට රිප්ලයි කරන්න ගියේ නෑ. මොකද ඒගොල්ලන්ට රිප්ලයි එක වැඩි කාලයක් යන්න කලින් එනවා කියලා මම දැනගෙන හිටියා. ඉතින් ඔන්න දැන් රිප්ලයි එක ඇවිල්ලා තියෙනවා. රිප්ලයි එක තමයි ප්‍රෝකයා ආයතනයේ නෙමෙයි ජාවාරමේ සභාපති මංජුල රණසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරී විරාජ් කියන පුද්ගලයා ලබන මාසේ 2 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා අධිකරණයෙන් නියෝග කරලා තියෙනවා. ඉතින් සද්දන කර හිටියේ මෙන්න මේ හේතුව නිසා මේක වෙනවා කියලා දන්න නිසා. දැන් මම දන්නවා මේ ප්‍රෝකයා කියන ජාවාරමට අහු වෙලා ඉන්න මේකට සල්ලි දාලා ඉන්න ගොන් හරක් රැළ තාම පිළිගන්නේ තමන් මේකට අහු වෙලා ඉන්නේ කියලා. හරිද? දැන් මම ඊයේ දවසෙත් මම දැක්කා මේකේ මේ ජාවාරමේ උඩම ඉන්න කට්ටිය මේ සන්ධ්‍යා සිරි මොල්වත් ඊට පස්සේ කුමාරී ඒකනායක මාර මහන්සියක් ගන්නවා මේ ඊයේ මේගොල්ලන්ගේ WhatsApp group වල share කරනවා. ඔයගොල්ලෝ අහුවෙන්න එපා මේ එක එක යන news වලට බය වෙන්න එපා. මේ බොරු මඩ ප්‍රචාරයක් යනවා අපේ ආයතනය ගැන ඔයගොල්ලෝ අහුවෙන්න එපා. ඒ කියන්නේ මේගොල්ලෝ හිතුවා අද දවසේ අප දීලා මේ ලොක්කෝ දෙන්නව එළියට ගන්න පුළුවන් මේ කියලා. ඒකින්ද ඒක වහ ගන්න තමයි මේගොල්ලෝ මේ ඊයේ දවසේ උත්සාහ කරේ. හැබැයි හරි ගියේ නෑ. අප ගන්න බැරි වුණා. ඉතින් ලබන මාසේ 2 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරා. හරි. දැන් එතකොට ඔයාලට අද හෝ හෙට වෙද්දී මාධ්‍යමකින් දැනගන්න පුළුවන් වෙයි මේ පුද්ගලයන් දෙන්නව රක්ෂිත බන්ධනාගාරගත කළා කියලා. ඒ වගේම මේකේ වංචාව කෝටි 1000ක් වගේ තමයි දැනට හොයාගෙන තියෙන්නේ. හරි. හැබැයි මේකේ ඇත්තම ප්‍රමාණය මීට වැඩිය ගොඩක් වැඩි. ඒකට හේතුව මම කියන්නම්. මීට කලින් තිබ්බ පිරමීඩ ගැන ඔයගොල්ලෝ බලන්න. මීට කලින් ONMSDT MTF ඔය ගැන මම කතා කළානේ. ඒතකොට ඒ වගේ සෙන්ට්‍රල් බැංකින් මේක නිවේදනය කරනකොට මේගොල්ලන්ගේ account freeze කරලා තිබි නිකන් කෝටි 100ක් 200ක් ඔය වගේ ගණන්. හරි. එතකොට ඒකේ ඇත්ත වටිනාකම ඔය වගේ 100,000 ගුණයක් ඇත්ත එකතුව. හැබැයි මේක අහුනේ පොඩ්ඩයි. එතකොට මිනිස්සු ගිහිල්ලා මොකද කරේ? මිනිස්සු ගිහිල්ලා සෙන්ට්‍රල් බැංක් එක ගාව තමයි උද්ඝෝෂණය කරේ. හැබැයි අර මේකේ සල්ලි බෙදාගත්ත පුද්ගලයන් ගාව ගිහිල්ලා මේගොල්ලෝ කතා කළේ නෑ. මේගොල්ලෝ හිතන් ඉන්නේ මෙන්න මෙච්චර තමයි එකතු වෙලා තින්නේ. මේ සෙන්ට්‍රල් බැංකේ හෝල් කරපු ටික තමයි අපිට මේ සෙන්ට්‍රල් බැංකෙන් තමයි දෙන්නේ නැත්තේ. මේ ඔක්කොම කරේ සෙන්ට්‍රල් බැංක් එක CAD එක කොහොම තමයි මිනිස්සු හිතන් ඉන්නේ. මේ මිනිස්සුගේ මොලේ හැටි ඉතින්. හරි. එතකොට මේකෙත් මේ අහුවෙලා තියෙන්නේ කෝටි 1000යි. හරි. ඊට වැඩිය ගොඩක් මේකේ මේ වංචාවේ සල්ලි එකතු වෙලා තියෙනවා. හරි. එතකොට මේගොල්ලෝ මේක දැනගෙන තමයි කරන්නේ. කියන්නේ මේගොල්ලන්ව කවදා හරි අත්අඩංගුවටපත් වෙනවා මේ විරාජ් මංජුල මේවා දැනගෙන කරන්නේ. එතකොට මේගොල්ලෝ සල්ලි මේගොල්ලන්ගේ යවන්න ඕන තැන් වලට යවලා ඉවරයි. මේගොල්ලෝ ඩේටාබේස් එකක් එකතු කරේ නැහැ මිනිසුන්ගේ. සල්ලි ගන්නකොට මිනිසුන්ගේ මේ ඊයේ පෙරේද වෙනකොට මේ ඊමේල් දාලා ඩීටේල් ලියනවා මේ සල්ලි දාපු මිනිසුන්ගේ. හරි. එතකොට ඕන පොඩි ළමයින්ට තේරෙනවා මේක වංචාවක් කියලා. මේ හැබැයි මේ ඉන්න බත් කන හරක්ට තේරෙන්නේ නැහැ සල්ලි දාපු මිනිසුන්ට. එහෙම තමයි කියන්නේ නේද? කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ. හරි. එතකොට මේකේ මේ පේනවට වැඩිය දෙයක් මේකේ තියෙනවා. මේක ප්ලෑන් කරලා කරපු එකක්. එතකොට මේකේ මංජුලව විරාජ්ව විතරක් අත්අඩංගුවට අරගෙන මේගොල්ලන්ව මේම හිරේ දැම්ම කියලා වැඩක් වෙන්නේ නැහැ. මේකේ ඉන්න වෙනම පිරිසක්. ඒ කියන්නේ මේකේ පල්ලෙහා ඉන්න පිරිස තමයි වැඩකාරයෝ ටික. හරි. අර වැඩකාරයෝ කියලා අර කෙලින්ම කියනවනේ වික්‍රමනායක කියන වීඩියෝ එකක් මම කලින් පෙන්නුවනේ. ඈ අපේ මැනේජර්ස්ලා තමයි නියම සුපිරි වැඩකාරයෝ එහෙම කියලාත් කියනවනේ. හරි. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් අත්අඩංගුවට ගන්න ඕනේ මේ රත්නසිරි වික්‍රමනායක කියලා ඉන්නවනේ පුද්ගලයෙක්. එයා කියන්නේ එයාගේ මාසික ආදායම එයා කියන්නේ මේක පෙන්වන විදිහට කෝටි 10ට එහා පැත්තේ. හරි. කෝටි 10ට එයා මාසෙට හොයනවා කියලා කියනවා. එතකොට එයාගේ පල්ලෙහා ඉන්නේ කෙනා. චමිදු රොෂාන්. හරි. චමිදු රොෂාන් කියන මිනිසයා මේ අවුරුදු 24ක කොල්ලෙක් කෝටි 4ක් වෙනවලු මාසෙට. ඔන්න ඔය බෙදාගත්ත සල්ලි. කියන්නේ මේ එවිඩන්ස් අපි CID එකට ඔක්කොම දීලා ඉවරයි. මූණ පෙන්නලා කතා කරනවා දීලා ඉවරයි. ඒතර මේ මිනිසුන්ගෙන් ඔය සල්ලි ටික ගන්න ඕනේ. මේගොල්ලෝ ඔය බෙදාගෙන තියෙන්නේ සල්ලි දාපු දැන් මේකට අහුවන මිනිසෙක් නම් මේක බලන්නේ ඔයාගේ සල්ලි තමයි අර ජමිතු රොෂාන් කෝටි 4 ගානේ මාසෙට අරන් තියෙන්නේ. හරි.
ඔය වික්‍රමනායක කියන ඔය විකී කියන මිනිස්සයා කෝටි 10ක් විතර මාචර අරන් දින ඔයාගේ සල්ලි තමයි ඔය බෙදාගෙන. හරි. අර උඩ ඉන්න මිනිසුන්ට කොටසක් යනවා පල්ලෙහා මේකට කට්ටිය ගෙනල්ලා මේක ප්‍රොමෝට් කරලා මේකේ ගේම ගහන සෙට් එකට තමයි හොඳට සල්ලි ගෙවන්නේ. හරි. මේකේ පල්ලෙහා ඉන්න සෙට් එක නිකන් බලන්න ඔය සන්ධ්‍යා සිරිමල්වත්ත කියන්නේ තනිකරම පිරමීඩ ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ජොබ් එක විදිහට පිරමීඩ කරපු මිනිස්සෙක්. හරි. එයා ඇවිල්ලා OnMax DT එකේ හිටපු හොඳ සල්ලි හොයපු එක් කෙනෙක්. හරි මේ ප්‍රොෆෙෂනල් ජොබ් එක මේගොල්ලන්ගේ. ඊට පස්සේ තව කවුද? ඉන්නවා රොෂාන් දිසානායක. OnMax DT එකේ ලොක්කේ කම්මන්තොට දිස්ත්‍රික්කයේ. හරි. තාම මිනිසුන්ට සල්ලි දෙන්න තියෙනවා. මේ OnMax DT එකේ මේ ගහපු ගේම් වල. හරි. එතකොට මේ ඔය හම්බන්තොට දිස්ත්‍රික්කයේ මං හිතන්නේ 35000ක් මිනිස්සු සල්ලි දාලා තියෙන ඔය රොෂාන් දිසානායක කියන මනුස්සයාගේ යටතේ. හරි. එතකොට මේ වගේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ අනුරාධපුරේ කුමාරීක නායක මේ ප්‍රසාද් බණ්ඩාර විශේෂයෙන්ම මේ ආමි එකේ රිටයර් වෙලා මේ ආමි එකෙන් ආපු මිනිස්සු තමයි මේක ගොඩක්ම මේකට සම්බන්ධ වෙලා හිටියේ. මේ මිනිසුන්ගේ මේ අනිවාර්යයෙන් මේගොල්ලන්ට ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ අදාළ ආයතන වලට. මේගොල්ලන්ගේ අනිවාර්යෙන් පෙන්ෂන් එක නැති කරන්න ඕනේ. මොකද ස්කෑම් එක දැන මේගොල්ලෝ ප්‍රොමෝට් කරේ. අපි කොච්චර දැනුවත් කරාද? අපිව ගණන් ගත්තේ නැහැ. මේ වික්‍රමනායක කියන මිනිස්සෙත් මේ ආමි එකේ රිටයර් මිනිස්සෙක්. හරි. එතකොට මේ ශාහනි කොනාර මේ ශාහනි කියන්නේ තනිකරම පිරමීඩ ගහපු මිනිස්සෙක්. කලින් MTF අනම්මන ඔය Qnet අනම්මන ඔය ඔක්කොම කරපු එක කියනවා. හරි. මේ සෙට් එකද දැන් අපි CID එකට මම 80 දෙනෙක්ගේ විතර මම CID එකට දීලා තියෙනවා දැන් ගිය මාර්තු මාසේ දුන්නේ. එතකොට ඒ කට්ටියව පිළිවෙලට ගන්නවා ඒතුළට. මොකද ඒගොල්ලන්ගේ account එකට check කරන්න ඕනේ. මේ bank account නෙමෙයි. මේගොල්ලෝ තනිකරම ක්‍රිප්ටෝ වලින් මේ සල්ලි මේගොල්ලෝ යවන්න ඕන තැන් වලට යවලා තියෙන්නේ. මේගොල්ලෝ තියන් ඉන්නේ මේ විදියට. බැංක් එකට සල්ලි එකපාරට ගොඩක් ආවොත් එහෙම මේ මාට්ටු වෙනවනේ. හරි. මේගොල්ලෝ ක්‍රිප්ටෝ වලින් තියන් ඉන්නේ. ඒකින් හින්දා මෙන්න මේ පල්ලෙහා ඉන්න පුද්ගලයෝ සෙට් එක අනිවාර්යයෙන් මේගොල්ලන්ව අල්ලන්න ඕනේ. මේ උඩ ඉන්න දෙන්න නෙමෙයි අල්ලන්න ඕනේ පල්ලෙහා ඉන්න සෙට් එක. හරි. ඒකින්ද මේ වෙන්න ඕන දේවල් ටික වෙනවා. ඒක අදාළ ආයතන වලින් අධිකරණය ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම CID එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ CID එකේ ඩිරෙක්ටර් මැඩම් ඒ වගේම FCID එක මේ කවුද අපේ සෙනවිරත්න මහත්මයා මේක හැන්ඩල් කරපු නිලධාරියා මේවා හරියට වෙනවා මේ වැඩ. එතකොට මිනිසුන්ට කියන්න තියෙන්නේ මේ වගේ දේවල් දැක්කම බය නැතුව කතා කරන්න. මේවා අදාළ ආයතන වලට ඒ කියන්නේ තමන් මේකට සම්බන්ධ වෙලා අමාරු වෙන්න කෙනෙක් වුණා බය වෙන්න එපා. ඒක ගිහිල්ලා දැනුවත් කරන්න. මම මේව පස්සේ තමයි මේක දැනගත්තේ. මේම දෙයකට මං අහු වුණා. මේකට ඔයගොල්ලෝ ක්‍රියාමාර්ගයක් ගන්න කියලා ගිහිල්ලා කියන්න. ඕගොල්ලන් හිතේ දාන්නේ නැහැ. මේ මිනිස්සු හරිම හොඳින් කතා කරලා ඒ අපින් ගන්න ඕන විස්තර අරගෙන ඒගොල්ලෝ ඒ ක්‍රියාමාර්ග ගන්න. හොඳට හොයලා බලලා ගන්න. පොඩි කාලයක් යනවා. සෙන්ට්‍රල් බැංක් එක දැනුවත් කරන්න ඕගොල්ලෝ දන්න දෙයක් එහෙම තිබ්බොත් එහෙම. CID එක දැනුවත් කරන්න. එතකොට ඒගොල්ලෝ ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් ඉස්සරහට වෙන දේවල් ගැන මම වෙනම වීඩියෝ එකක් දාලා කියන්න. මොකද තව ගොඩක් දේවල් මේ අපි මාධ්‍යවල දාපු නැති ගොඩක් දේවල් අපි CID එකට දුන්නා. මම බොරුවට කතා කරේ නෑ එළියේ. මොකද මේගොල්ලෝ ඔය ගෙනාපු මේ ෆේක් ප්‍රොජෙක්ට් එකක් තිබ්බ මේගොල්ලෝ මේ කෝටාවක් හම්බුණා කියලා ඒ ඩීටේල් එනම් අපි ගාව තිබ්බා. අපි ඒව එළියට දැම්මේ නෑ. මොකද දැන් මෙච්චර මේ තේරුම් ගන්න බෑ නම් පොඩ්ඩක් හිතලා බලන්න මේ මෝඩ මිනිසුන්ට මේ කියන්නේ මේකට සල්ලි දාලා තාම පිළිගන්නේ නැති මිනිසුන්ට මේක තහනම් කරේ සෙන්ට්‍රල් බැංකුවේ. සෙන්ට්‍රල් බැංකුවේ ඉන්න හොඳට ඉගෙන ගත්ත උගත් මිනිස්සු. ඒතර මේ මිනිස්සු දන්නවා පිරමීඩ කියන්නේ මොනවද, ස්කෑම් කියන්නේ මොනවද, මේ මිනිස්සු හොඳට ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒකෙන් තහනම් කරලා වෙලා ආයෙ දානවා CID එකට. එතකොට CID එකේ මොඩිය දෙන්නේ CID එකේ ඉන්නේ හොඳට ඉගෙන ගත්ත මිනිස්සු. ඒතර මේ මිනිස්සු මේක ගැන තවත් පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණ කරලා ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල තමයි ගරු අධිකරණයට ගිහිල්ලා දෙන්නේ. ඒතකොට අධිකරණයෙන් කෙනෙක්ව රිමාන්ඩ් කරන්න කියලා කියන්නේ අර ඔක්කොම ප්‍රොසෙස් එක ඇවිල්ලා ඒ අන්තිම තැනින් තමයි මේ මිනිස්සයා වැරදිකාරයෙක් කියන්නේ. නඩුව තීන්දුව ඉවරනකම් වැරදිකාරයා කියලා කියන්න අපිට බෑ. හැබැයි ඒ කියන්නේ ඒ අවශ්‍ය කරන විස්තර ඒ කියන්නේ ඒ එවිඩන්ස් තියෙනවනේ මිනිස්සෙක් සැක කරන්න. සැකෙන් ඔබට ඔප්පු කරන්න පුළුවන් දේවල් ටික තියෙනවා. ඒක අපි ඒ නීතිය හරියට දැනගෙන අවශ්‍ය කරන එවිඩන්ස් ටික හරියට දුන්නා නම් මේවා මෙච්චර කල් ඇදෙන්නේ නැහැ. හරි. ඉතින් ඔක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම එහෙනම් සුබ දවසක්.